ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරන් එනවා. අරන් එන වීඩියෝ එකේ ඉස්සෙල්ලම තියෙන්නේ මෙන්න මේ හිත නිවන දර්ශනේ. මම ඔෆිස් යන පාරේ තියෙන්නේ. ලස්සනයිනේ. ඉතින් පොදු ප්‍රවාහන සේවයේ නැගලා මම යනවා මගේ ඔෆිස් එකට. මම වර්ක් කරන software company එකක. මෙතන මම වර්ක් කරන තැන. මේන්නේ මං ඉන්න තැන. ඔන්න දැන් මම වැඩ පටන් ගන්න යන්නේ. මේ මට එහා පැත්තේ ඉන්න කළු තඩියගෙනම අනෝජ්. මේකට අපි රැට එළියට එහෙම යන්න එපා කියලා තියෙන්නේ. කොච්චර කළුද කියනවනම් පේන්නේ නැහැ. hina වෙනකොට දත් විතරයි පේන්නේ. ඉතින් මම මැනේජර් කෙනෙක් කම්පැනි එකේ. ආවට පස්සේ මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒක කරන ගමන් මේගොල්ලෝ කියන මේ ඕපොදු පොල්ට hina වෙන එක තමයි මේ කරන්නේ. කෝල්ස් ගන්න තියෙනවා, කටේ හැන්ඩල් කරන්න තියෙනවා. මේ වගේ වැඩ කොටසක් තියෙනවා. දවස් අවසාන වෙනකොට අපි මේ වැඩ ටික ඔක්කොම කම්ප්ලීට් කරලා තමයි ගෙවල් වලට යන්නේ. සමහර වෙලාවට ඉතින් ඉතුරු වෙනවා. ආයෙත් පවෙන්දට වෙලා ගන්නවානේ. මොනා කරන්නද? බොස් අපි වෙලවන්නෙත් නැහැ. අපි යන්නෙත් නැහැ. මේක බොස් බලනවා නම් ඇත්තටම මාව එලවයි. හරි. ඉතින් මගේ මේ දවසේ වැඩ ටික මම කරගෙන යනවා. හරිද? උදේ වරු වැඩ ටික. ඉතින් නෝට්ස් දාන්න තියෙනවා, කෝල්ස් ගන්න තියෙනවා, මේගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා බලන්න තියෙනවා. මේක ටිකක් වෙලා යන වැඩක්. එක ඔෆිසර්ස්ලාට කෝල් කරන්න ඕනේ, ඒගොල්ලෝ කොහෙද කියලා බලන්න ඕනේ. මේක තමයි ඉතින් අමාරුම වැඩේ. මොකද වෙලාවට කවුරුත් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ඇත්තටම සේල්ස් ටීම් වල ඉන්න අය හැමදාම ඔහම තමයි. ඒ ඇස්සේ මොකක් හරි ගොම් කතාවක් කෙලිවලා පණ යනකන් hina වෙනවා. වැඩ ටික පැත්තක තියලා ඉවර වෙලා. hina වෙන්නත් එපායනේ. ඔන්න ඉතින් අපි ඊළඟ වැඩේ. අපිට ෆොරින් කම්පැනි එකත් එක්කලා වැඩ කරන්න තියෙනවා. අපේ වර්ක් ලෝඩ් එක ෂෙයා කරගන්න තැනක් තියෙනවා ෆොරින් කම්පැනි එකක් එක්කලා. මේක හරිම රිස්කි වැඩක්. ඉතින් මේක මාර කෙයාර්ෆුල් තමයි අපි බලන්න ඕනේ. තඩියයි මායි තමයි මේක බලන්නේ. මේක බලන ගමන් තඩිය කරන්නේම ආතල් දෙන එක තමයි. ඒ අසින් අහනවා මේක වීඩියෝ වෙනවද කියලා. ඔන්න බලන්නකෝ. මේක බල ඉන්න ගම. ඔන්න දැන් අහනවා මේක ඇත්තටම වීඩියෝ වෙනවද කියලා. ඇත්තටම එයා දන්නේ මම මේක වීඩියෝ කරනවා කියලා. දැක්කද? දැන් තමයි අහන්නේ තඩිය. වැඩ ටික ඉවර වෙලා තඩියට එහා පැත්තේ තව කෙට්ටු කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලත් එක්කලා මේ වගේ රණ්ඩු අල්ලන එක තමයි තඩියගේ වැඩේ. අද අපිට බර්ත්ඩේ එකක් තිබ්බා. මෙන්න මේ ලස්සන ගෑල් ළමයාගේ බර්ත්ඩේ එක. ඉතින් අපි ඒකත් සෙලිබ්‍රේට් කළා. ෆයිනලි අපි යාට ලස්සන මේකප් එකක් දැම්මා. මෙන්න මේ වගේ. ඒකේ පොඩ්ඩක් ෆවුන්ඩේෂන් එක වැඩි වුණා වගේ වුණා. සුදු පාට වැඩි වුණා. මොන වුණත් එයා තරහ ගත්තේ නැහැ. ෂේප් එකේ හිටියා ඉතින්. මේක කරලා ඉවර වෙලා මේ ගර්ල් මේ ෆයිට් එකක් යන්නේ. පේනවනේ. පොඩි ළමයි වගේ තමයි ඔෆිස් එකේ ඉන්නේ. ඇත්තටම ළමයි වගේ හැසිරෙනවානේ මේගොල්ලෝ. ඒ අසෙන් ඉතින් මාත් ළමෙක් වගේ හැසිරෙනවා. ඔය අස්සේ රිංගල ඉන්නේ අර ගර්ල්ගේ ඇඟේ මමත් අයිසින් ගාලා. ඉතින් මේ විදිහට ජොලි කළ ඉවර වෙලා වැඩ ටිකක් ඉවර කළා. මෙන්න මේ වැස්සට ආයිබෝන් කියාගෙන මම ගෙදර එනවා. ඉතින් ඊළඟ දවසේ වීඩියෝ කිනුත් මං එනවා. හරිද?